අයිබෝන් ඉතින් අදත් අපි හමු වෙනවා ඩ්‍රග් ඇන්ඩ් මෙඩිසින් YouTube නාලිකාව හරහා ඔබ දැනුවත් කිරීම තමයි මගේ අභිප්‍රායය. පළමුවෙන්ම ඔයගලන්ට හඳුන්වලා දෙන්න යන්නේ ඒක තමයි දෙවන කාණ්ඩයේ දියවැඩියාව type 2 diabetics. දෙවන කාණ්ඩයේ දියවැඩියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා වන ඖෂධ වලට ප්‍රධාන සංදිස්ථානයක් ඇති කරපු ಔಷಧයක් ගැන තමයි ඔයගලන්ට කියන්න යන්නේ. දියවැඩියාව නිසා හෘද වාහිනී පද්ධතියේ සිදුවන දුර්වලතාවන් ඒ වගේ සිදුවන මරණ වලින් 38ක ප්‍රමාණයක් අඩු කරන්න මේ බේතට හැකි වුණා. ඒ වගේම තමයි හදවත අක්‍රිය වීම, heart failures කියන එක. ඒක 35ක ප්‍රමාණයකින් අඩු කිරීමේ සිද්ධ කරන්න මේ ඩ්‍රග් එකට පුළුවන් වුණා. ඊළඟට මරණීය තත්ත්වයේ කියන්නේ රෝහල්ගත වීම බලක්වා ගන්න 32ක ප්‍රමාණයකින් අඩු කරන්න මේ බේත පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මුලින් දියවැඩියා පාලනයට අදාළ බෙහෙත් නිකුත් කරේ බෙහෙත් දැනීමේදී ප්‍රධානම උදේ දියවැඩියා පාලනය කරන්නේ කොහොමද කියන එක විතරයි. ඉතින් අනිත් ඒවට වැඩි ප්‍රමුඛතාවයක් දුන්නේ නැහැ. පුළුවන් තරම් දියවැඩියාවේ කියන්නේ උදේ සීනි ග්ලූකෝස් පාලනය තමයි සිද්ධ කරේ ඖෂධ සමාගම්. නමුත් එම කෝණයෙන් මිදලා දියවැඩියාව පාලනය කරන ගමන් ශරීරයට බෙනිෆිට් එක ශරීරයේ අවයව සුරකීම ගැන කියන විදිහේ මානයකට ගෙනියන්න මුල් වෙච්ච පළමු ඩ්‍රග් එක තමයි මේ මම දැන් කතා කරන්නේ යන්නේ. එම්පා කියන සුවතල් නාමයෙන් තමයි මම හිතන්නේ ගොඩ දෙනෙක් දන්නේ. ඉතින් එම්පා ග්ලුෆ්ලොසින් කියන බේත තමයි අපි මම අද ඔයගොල්ලන් වෙතට අරගෙන ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒකේට ශරීරය තුළ ක්‍රියා කරන්න කියලා. හරි. ඉතින් අපි බලමු මොකද්ද මේ බෙහෙතේ විශේෂත්වය. හරමන සියවසේ මුල් භාගයේදී ඇපල් ගහේ පොත්තේ තුන් ලබා ගන්නා කුඩු නිස්සාරණයෙන් නිස්සාරකයක් බීමට දීම වගේ මුත්‍රාවල සීනි වැඩිපුර පිට වෙනවා කියලා. මේක තමයි સિદ્ધාන්තය. මුත්‍රාවලින් සීනි පිටවීම වැඩි කියන එක ඇපල් ගහේ පොත්තෙන් සදා ගන්න පානීයක. ඉතින් ඒක ඒ સિદ્ધාන්තය ප්‍රයෝග කරගෙන හදපු ඩ්‍රග් එකක් තමයි එම්පා. ඉතින් එම්පා කියන ඩ්‍රග් එක දක්වා ආවිල්ලා තියෙනවා අද. ඉතින් මේකේ වෙන්නේ ඇත්තටම ක්‍රියාකාරීත්වය වෙන්නේ මේ බෙහෙත් කාණ්ඩය කරන්නේ SGLT2 inhibitors කියලා. ඉතින් මූලික වශයෙන් අපේ වකුගඩු මගින් රුධිරය පිරිසිදු කරද්දී රුධිර ප්ලාස්මේ තියෙන ග්ලූකෝස් නැවත වතාවක් ශරීරයට උරා ගන්න. ඒක ක්‍රියා කරන්නේ SGLT2 ප්‍රෝටීනය තමයි අපේ රුධිරයෙන් ශරීරයට නැවත ග්ලූකෝස් උරා ගැනීමේ කාර්යභාරය නියමුව. ඉතින් SGLT2 එන්සයිම් ඉන්හිබිටර් එක මගින් එම ප්‍රෝටීනය બ્લોක් කරනවා. ඒ ප්‍රෝටීනයේ ක්‍රියාව બ્લોක් කරනවා. එතකොට මුත්‍රාවල රුධිරයේ තියෙන ග්ලූකෝස් වලින් 90ක ප්‍රමාණයක් විතරම මුත්‍රාත් සමග බහැරට යනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව මුත්‍රාත් සමග බහැරට යෑමේ ක්‍රියාවලිය මගින් අපේ ශරීරයේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය යාමනය කිරීම තමයි මෙම එම්පා ග්ලොෆ්ලොසින් එම්පා ඩ්‍රග් එක මගින් කරන්නේ. ඉතින් මේ එම්පා ඩ්‍රග් එක මේ සිදු කරන ක්‍රියාවලිය හින්දා මුත්‍රා ඉවර බහැර කිරීම නිසා සිරුරේ අවයව කීප ආකාරයකින් ආරක්ෂා වීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් වකුගඩු වල පීඩනය අඩු වීම වකුගඩු වලට හොඳයි. උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති වීම වකුගඩු වල කාර්යභාරය අඩු කිරීමක්. ඒ වගේම ග්ලූකෝස් සිරුරෙන් බැහැර වීම මුළු ඇඟටම හොඳ දෙයක්. ඒ වගේම තමයි වකුගඩු වල රුධිරයේ ප්ලාස්මාවෙන් වකුගඩු මගින් ඉවත් කිරීම නිසා රුධිර ප්ලාස්මාවේ ජල ප්‍රමාණය තරල ප්‍රමාණය අඩු වෙනවා ඇඟේ. හෘදයටත් රුධිර පීඩනය අඩු වීම නිසා හෘදයට පහසුවක්. ඉතින් ප්‍රෙෂර් එක අඩු වීම වක්‍රාකාරයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම සෝඩියම් ආයන පිටවීම නිසා ඒකත් ජලයත් සමග පිටවීම නිසා ඒකත් වක්‍රාකාරයෙන් රුධිර පීඩනයට අඩු වීමට බලපානවා. ඉතින් මේවා තමයි අපේ ප්‍රධානම දේවල් අපිට හම් වෙන වාසි විදියට. ඉතින් දැන් අපි කතා කරමු අවාසි මොනවාද කියලා. අත වශයෙන්ම කිව්වොත් අවාසි ප්‍රධානම අවාසියක් විදියට කියන්න පුළුවන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වැඩියෙන් දැනෙන්න පුළුවන්. frequency of urination. ඒ කියන්නේ මුත්‍රා කිරීමේ ශීඝ්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඒක එකක්. ඒ වගේම තමයි මෞත් ලිංගික පද්ධතියේ ආසාදන ඇති වෙන්න පුළුවන්. මොකද ග්ලූකෝස් වැඩිපුර පිට වෙනවා මුත්‍රාත් එක්ක. ඒතර ග්ලූකෝස්
සීනි ග්ලූකෝස් ගන්න ග්ලූකෝස් කියන්නේ සීනි. ඒක ඉතින් ඒක රැඳිලා තිබ්බහම වැඩි වෙලාවක් උත්‍රාශයේ අපි හොඳ පිළිසිදු ගෙවි නැත්නම් ඒ වගේ වෙලාවල් වලට ඉතින් ආසාදනය නිගිනි ඉඩකඩ වැඩි. ශරීරයේ විදලනය වෙන්න පුළුවන්. ඉතින් වතුර එළියට යෑම නිසා ශරීරයේ විදලනය තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් කලාතුරකින් දියවැඩියා කීටෝ ඇසිඩෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක මරණීය තත්ත්වයක්. නමුත් බොහොම කලාතුරකින් තමයි ඒක ඇති වෙන්නේ. ඉතින් ඒව තමයි මේකේ තියෙන අවාසි කියලා කියන්නේ. දැන් අපි බලමු කාටද මේක දෙන්න බැරි කට්ටිය. ඒ තමයි පළමු කාණ්ඩයේ දියවැඩියාව තියෙන අයට දෙන්න විදියක් නැහැ. දරුණු වකුගඩු අමාරු තියෙන අයට දෙන්න විදිහක් නැහැ. ඒ වගේම කීටෝ ඇසිඩෝසිස් රෝගී තත්ත්වයෙන් පෙළෙන අයට සහ එවැනි රෝගී තත්ත්වයකින් පෙළීමේ ඉතිහාසයක් තිබ්බ අයට මේ බේත් එක දෙන්න බෑ. ඉතින් නමුත් සමස්තයක් වශයෙන් බලපුවාම ඉතාමත් වාසිදායක බෙහෙතක් කියලා හඳුන්වන්න පුළුවන් බෙහෙතක් තමයි එම්පාග්ලිෆ්ලොසින් කියන බෙහෙත. ඒ වගේම ඒක මිලිග්‍රෑම් 10 මිලිග්‍රෑම් 25 යන ස්ට්‍රෙන්ත් දෙකෙන් වෙනවා. ඉතින් අපිට ඕනම ෆාමසියකින් වැලිඩ් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දීලා ඒ බෙහෙත් එක ලේසියෙන් මරගන්න පුළුවන්. ඉතින් ඔබේ දියවැඩියාව උදරයේ සීනි තත්ත්වය පාලනය කිරීම සඳහා ඉතාමත් පහසු ලාභදායී ශරීරයට අපහසුයක් ආබාධ ඇති නොවන බෙහෙතක් විදිහට එම්පා හඳුන්වන්න පුළුවන්. එම්පා ගැන මම හිතන්නේ ඔයගොල්ලන්ට ගොඩක් ඒවා කිව්වා. මේ බෙහෙත ගැන දැනගෙන ඵල ප්‍රයෝජන ලැබෙන විදිහට පාවිච්චි කරලා කියලා මම හිතනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ වැඩසටහන යනකොට. ඉතින් ඔබටත් මෙවැනි තවත් වැඩසටහන් දෙක බලා ගැනීමට අවශ්‍ය නම් ඔබටත් මගේ YouTube channel එක subscribe කරලා ඒක ඉදිරියට දාන වීඩියෝ ඔබ වෙතටම ගෙන්නව ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගෙන් නැවත වතාවක් ඉල්ලනවා අඩුපාඩුවක් තියෙනවා නම් සමා වෙන්න ඕන. ඒක හදාගන්න ඔබගේ කමෙන්ට්ස් තමයි වැදගත් මම හිතන්නේ. කමෙන්ට්ස් මගින් යම් කිසි දැනුවත් කිරීමක් කරනවා නම් තාමත් අගය කොට සලකනවා. ඉතින් නැවත වතාවක් වීඩියෝ එකකින් ඔබ හමුවට එනතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.